ඔස්කා ට්‍රැවල් ඩයරි අද හොඳ දවසක් හොඳ දෙයක් ඔබට උදේම මම ගේනවා. ඉතින් දැන් මම මේ ඉන්නේ ඉතාලියේ මිලානෝ වල ගැරිබාල්ඩි කියන ප්‍රදේශයේ පොර්තෝ නෝවා කියන පියාස්රායක. පියාස්රායක තියෙන අර උඩ අර හරිය තමයි පියාස්රායක. පියාස්රායක කියන්නේ නිකන් ඒක ඇවිල්ලා කොහොමද කියන්නේ ඔබට ඒක සුපර් මාකට් තියෙන ඒ වගේම වෙනම මේ කියන්නේ විශේෂිත කලාපයක් නෙමෙයි. පියාස්රායක කියන්නේ සාමාන්‍යයෙන් ඔය ටවුන් එක කොටසක් වගේ. ඉතින් ඒක අතනින් එහා පැත්තේ ඒ කොටස. ඉතින් මේක තමයි පාක් එක. එතකොට මේකේ මේ කලාපයට මේ කලාප දෙකටම කියනවා පොර්තෝ නෝවා කියලා. පොර්තෝ නෝවා කියලා තමයි ඉතින් හඳුන්වන්නේ. මොකද මේ ගැරිබාල්ඩි කියන එක තියෙන චොක්ටක් එහෙන් ඇතුළට ඒ ගැරිබාල්ඩි වලට කොළ පාට මෙට්‍රෝ වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ මිලානෝ වලින් යන ඕනම කොළ පාට මෙට්‍රෝ ලයින් එකක ඇවිල්ලා ගැරිබාල්ඩි වලින් උඩට එන්න පුළුවන්. ඉතින් ඔබට පේනවා ඇති දැන් මේ ලස්සන බිල්ඩින් තියෙන සුන්දර පරිසරයක් තමයි මේ පොර්තෝ නෝවා කියන පරිසරය. ඉතින් මේ පරිසරයේ ඉඳලා තමයි මම අද උදෑසනම මට ඔබට හොඳ දෙයක් ගේන්න ඕන. මට කියන්නට හිතුණා දැන් මේ පාක් එකක තියෙන විශේෂිත දේවල්. ඉතින් ඒ ටික අපි පටන් ගමු කතා කරන්න. ඊට අමතරව මගේ ජීවිතේ හොඳ පෙරලියක් වුණා මේ පෙබ්‍රවාරි 6 වෙනිදා. ඒකත් මම ඔබට අද කියන්නම්. එහෙනම් අපි පටන් ගමු කොහොමද මේ කලාප ටික බෙදාගෙන යන්නේ කියන එක. ඔබට පේන දේ ලස්සන දසුම් පෙළක් තියෙන්නේ වටපිටාවේ. ඉතින් මේක මට පෙන්වන්න හිතුණා. මොකද මේ ආරියායකේ උදේට පුදුම තරම් සුන්දරයි. හැමදේම හරිම ලස්සනයි. ඔබට පේනවා ඇති මෙතන ගෙවල්. වගේම ඔබට පේනවා ඇති අන්නර බිල්ඩින් එක. මේ බිල්ඩින් එක ඉතාලියේ පාපන්දු ක්‍රීඩා කණ්ඩායම් දෙකක් ප්‍රසිද්ධයි. ඇතුළත මිලානෝ සහ පිටත මිලානෝ කියලා. එක කණ්ඩායමක තියෙන නිවාස සංකීර්ණයක් තමයි අර තියෙන්නේ. ඒකත් මට ඔබට කියන්නට හිතුණා. වැදගත් වෙයි කියලා හිතලා. අතවශ්‍යම දැන් මේක මම අද උදේම වීඩියෝ කරන්නේ. මම අද උදේ 7ට තමයි වැඩට ආවේ. ඉතින් මේ වෙලාවේ කරන්නේ මේ වෙලාවට මිනිස්සු නැහැ කවුරුත්. මොකද උදේට පොඩ්ඩක් ඉන්නේ ඔය එක්සර්සයිස් කරන අය. බොහොම පරිසරයේ හරිම සුන්දරයි. ඉතින් දැන් මම මේ පාර්ක් එක ඇතුලේ තියෙන වැදගත්ම සොඳුරුම ස්ථානයට ආවා. මේක ඇවිල්ලා මේ පාර්ක් එක ඇතුලේ ඉන්න අයට විශේෂිත වූ දර්ශන බලන අතරේ ඉතින් ඇවිල්ලා ඉඳගෙන ප්‍රේමවන්තයෝ වේවා හැම කෙනෙක්ටම විවිධ ආකාරයෙන් මේකේ ඉන්න පුළුවන්. ඉතින් අර සුන්දර දසුම් වවාගෙන මේක ඇතුලේ මාළු ඉන්නවා. සමහරට දැන් මේ මොහොතේ ඔයගොල්ලන්ට පෙන්නන්න මම හිතන්නේ ඉදී කියලා. මොකද එක වෙලාවකට තමයි ඔයගොල්ලෝ ලිටින් ලස්සන මාළු ටිකක් ඉන්නවා මේක ඇතුලේ. ඉතින් මේක තමයි මම ඔය කියපු අපි ඉතින් මේක මේ පාර්ක් එක ඇතුලේ තියෙන වැදගත්ම දෙයක් මේක. මොකද මේකේ මාරම ඒ දවස්වල ටිකක් රස්නේ චූට්ටක් පටන් ගන්න තියෙනවා ඉතාලියට. බොහොම ලොකුවට නෙමෙයි බොහොම පොඩියට. ඉතින් මේක ඇතුලේ මේ තියෙන වැදගත්ම තැනක් කිව්වොත් මේක නිවැරදි. මේක මාරම කූල් මෙතනට ආවහම. ඒ වගේම හරි වෙනසක් තියෙන අස්වලට ඔබට පේනවා ඇති. මෙන්න මෙතන මාළු ටිකක් ඉන්නවා. ඒ වගේම මේක ඇතුලේ ලස්සන මාළු ඉන්නවා. පොකුරු වශයෙන් ඒගොල්ලෝ ගැවසෙනවා. ඒ වගේම දැන් මේ පේනවා ඇති හංසයෝ නෙමෙයි ගොඩ හංසයෝ ටිකකුත් ඉන්නවා. මේ එතන තියෙන විශේෂත්වය ওই ටික තමයි. ඉතින් මේක තමයි බිම්බියාරියක කියලා මේ පොර්තෝ නෝවා කියන මේක ඇතුලේ තියෙන මේ බිම්බියාරියගේ තියෙන මිනිස්සු හරි කළු ජාතියේ හරි හොඳ මිනිස්සු. එයා තමයි මේක තනිකර පිරිසිදු කටයුතු කරන්නේ. ඔබට පේනවා ඇති මේක බොහොම සුන්දර විදියට ළමයින්ට ආරක්ෂාකාරීව විශේෂ වශයෙන් හදලා තියෙනවා. ඉතින් මේකේ හැම දෙයක්ම හොඳට පිරිසිදු කරනවා. නිතරම දවසට 3 පාරක් යනවා. එයාගේ ඔරාරියක උදේ ඔරාරිය කියන්නේ රාජකාරී කාලසටහන උදේ 6ට. දැන් එයා කිව්වා මම කතා කරාම උදේ 6ට එන්නේ. හවස 6 වෙනකන් එයා ඉන්නවා එක දිගටම. ඒක තමයි විශේෂ දෙයක් කියන්නට ඕන. මෙන්න මේ ජලය මේ එන හැම කෙනෙක්ම සල්ලිකාරයෝ පවා මේකෙන් වතුර බොනවා. මේකේ වතුර බොන්න හිම තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මම ඔඩිස්සලා වීඩියෝ එක පෙන්නුවා. මේක බෝතල් වලට පුරවන්න පුළුවන්. මෙන්න මෙහෙම එබලා කට අල්ලන්න තියෙන උඩින්. එතකොට උඩට තමයි උඩින් කට අල්ලලා තමයි වතුර බොන්න තියෙන්නේ. මම ඔබට මීට පෙර කියලා ඇති ඉතාලියේ කතාවක් තියෙනවා. ඉතාලි ගෙදරක බල්ලෙක් වෙලා හිටියත් සැපයි කියලා. ඒ වගේ මේ පාක් එකේ බල්ලොන් වෙනුවෙන් හදලා තියෙන ඒරියා එක තමයි මේක. ආරියාදි කාණේ කියලා කියන්නේ. මේක බල්ලෝ වෙනුවෙන් හදලා තියෙන්නේ. මොකද මේ බල්ලෝ
කට්ටියට ගෙනල්ලා මේකේ තැන් තැන් වල දුවන්න බෑ. මොකද මේකේ ළමයි ඉන්නවා. මේකේ සේෆ්ටියක් තියෙනවා. ඒ හැමදේම වෙනුවෙන් මෙන්න මේකට පොඩි පොඩි ප්‍රතිසංස්කරණ කටයුතු ටිකක් කරනවා. ඒකයි මේ දැල් තියෙන්නේ. මේ කෑලි දෙකට තමයි බල්ලෝ දාන්න තියෙන්නේ. බල්ලෝ දාලා ඒගොල්ලොත් සෙල්ලම් කරනවා. ඒගොල්ලන්ට බෝල දානවා. එහෙම කටයුතු කරන්න තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. ඒකට පේනවා ඇති මම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. ඒගොල්ලන්ගේ තියෙන අනිත් දේවල් මොනවද කියලා ඇතුල් වෙන ගේට්ටුවත් එක්ක. මෙන්න මෙතනින් තමයි බල්ලන්ට ඇතුල් වෙන්න තියෙන්නේ. ඒකට පේනවා ඇති ඒකේ නෝටිස් එකක් දාලා තියෙනවා. ඒ වගේම ඔය කොළපාට බොක්ස් එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ බල්ලන්ට කක්ක දැම්මහම ගන්න මෙහි තියෙන බෑග් එකක්. ඒ බෑග් එක ඒක අනිවාර්යෙන් මෙහි ඔබ්ලිගටෝරියෝ. ඔබ්ලිගටෝරියෝ කියන්නේ ඒක කළ යුතුමයි. මොකද බල්ලෙක් බෙට්ටක් දැම්මොත් මේ කොහෙට හරි ඒ ගේන කෙනාගේ අයිතිකාරයා බල්ලාගේ අයිතිකාරයා ඒ බෙට්ටේ කවරෙන් ගන්න ඕන. ඒකට ඒක විශේෂිත කවරයක්. මොකද ඒකට අත දාලා ඒකෙන් අතින් ඒගොල්ලෝ ගන්නවා. ඉතින් ඒගොල්ලොන්ට එහෙම අප්පිරිය නැහැ තමුන්ගේ හදන බල්ලානේ. ඉතින් ඒක තමයි මෙතන මට කියන්න ඕන අනිත් කාරණේ ඕගොල්ලන්ට. දැන් මම යන්නේ සේදිති ආර්යා කියලා එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අර ගොඩක් රිලැක්ස් වෙන්න මිනිස්සුන්ට බෙන්ච් හදලා තියෙනවා. ඉතින් ඔබට පේනවා මේ ඒරියා එක සාමාන්‍යයෙන් ඔය ඇන්සියානෝ ඒරියා එක කියලාත් කියනවා. මේක සේදිති ඒරියා එක කියලාත් කියනවා. ඒ කියන්නේ කෙනෙකුට නිදහසේ ඉන්න පුළුවන්, රෙස් කරන්න පුළුවන් වගේ කතාවක් තමයි ඉතින් මෙතන තේරුම. ඉතින් අර මේකේ අර රාජකාරී කරන්න පහසු වෙන්නත් මිනිස්සුන්ගේ මේ විනෝද වෙන්න කෙනෙක් ආවහම එයාගේ නිදහස වෙනුනොත් තමයි වෙන් කරලා තියෙන්නේ. ඒවා ඇවිල්ලා මේ ඉතාලියේ වොකාබලරි එකේ තියෙන වචන දාලා හදලා නෙමෙයි තියෙන්නේ. ඉතින් අර අපිට අපේ රාජකාරියේ පහසුවට අපිට කියලා තියෙන දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පුටුවල තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ඉඳගන්න මේ ටිකේ සුට්ටක් අවු වෙනවා දවල්ට ඉන්න දැනටමත් මිනිස්සු අවුවට පුරුදු වෙලා මේවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් හොස්කා ට්‍රැවල් ඩයරි ඔබට පෙර කිව්ව ආකාරයට ඔබට මම කොටස් වශයෙන් පෙන්නන්නම් කිව්වා. ඉතින් දැන් මේ පාර්කෝ එක කියලා කියන්නේ ඉතාලියෙන් මේ සාමාන්‍ය පාර්ක් එකකට. ඉතින් මේ පාර්ක් එක ඇතුලේ දැන් මේ තියෙන ෆිට්නස් ආරියා එක. ඒ කියන්නේ ඒරියා කියලා කියන්නේ අපි එහෙම එකක්. ඉතින් මේක අපිට දැක බලන්න පුළුවන්. මේක ඉතින් අර සාමාන්‍ය අපිට ලංකාවේ ජිම් එකකට අපි මුදල් ගෙවලා කරන දේවල් බොහොමයක් මෙතන තියෙනවා. එහෙනම් ඔබට හොඳ දෙයක් ලැබුණා කියලා හිතනවා. අපි නැවත වතාවක් ඔස්කාර් ට්‍රැවල් ඩයරි තුලින් හොඳ ව්ලොග් එකක් එකකින් හමු වෙමු. එහෙනම් ජය වේවා.